Hi, මේ තියෙන අපේ සිංගප්පූ 2AK vlog 1. ඉතින් අපිට ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර 1:35ට. ඉතින් අපි රෑ 10 විතර වෙද්දී 10:11 විතර වෙද්දී එයාපෝට් එකට ගියා. ඉතින් so excited. අපේ ෆැමිලි එක යන පළවෙනි ටුවර් එක බබත් එක්ක. ඉතින් ඔන්න බලන්න චූටියා නැගිටලා දැන් ඇවිදිනවා. අපි බෝඩින් පාසස් ඔක්කොම ගත්තට පස්සේ අපිට ලෝන්ච් එක හම්බුණා. ඉතින් අපි එතන චුට්ටක් රිලැක්ස් වෙලා එතනින් මීල් එකක් අරගෙන ඊට පස්සේ අපි රෙඩි වුණා. අපිට බෝඩින් වෙන තැනට ගිහිල්ලා ඉතින් චූටියාගේ වැඩේම දුවපු එක එයාපෝට් එක වටේම. ඉතින් හරිම එක්සයිටඩ්. තාත්තත් එක තමයි දඟ කර කරම හිටියේ. දැන් අපි ෆ්ලයිට් එකට යන්න හදන්නේ. ඉතින් අපි පොලිමේ ඉන්නවා. අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් තමයි සිලෙක්ට් කරගත්තේ අපේ ෆස්ට් ටුවර් එකට. ඉතින් ඔක්කොම හස්බන්ඩ් තමයි කෝඩිනේට් කරගන්නේ. ඉතින් ෆ්ලයිට් එකට අපි රෑ තමයි නැංගේ. එතකොට සිංගප්පූරුවෙන් අපි බහිනකොට පාන්දර ඒ කියන්නේ උදේ 7:30 වගේ හරිම ලස්සන වීව් එකක්. ඉතින් චූටියා නයන් තාත්තත් එක්ක හොඳටම දොයිය ගත්ත මුළු ෆ්ලයිට් එකේම. හරිම ලස්සනයි ඉතින් වීව් එක. අපි චංගි එයාපෝට් එකට ලෑන්ඩ් කරන ගමන් මේ තියෙන්නේ අපිට උදේ 7:45 වගේ වුණා ලෑන්ඩ් කරද්දී. ඉතින් ඔන්න එතකොට චූටියා නන් දොයි අපි තුන්දෙනා දැන් අපේ ක්ලියරන්ස් වලට යන ගමන් ඉතින් චැන්ගි එයාපෝට් එක කියන්නේ one of the beautiful airports in the world. ඒ වගේම හරිම efficient. කිසිම කරදරයක් නැහැ. ඒගොල්ලන්ගේ ඔක්කොම systematic විදිහට හදලා තියෙන්නේ. ඉතින් අපිට ස්කයි ට්‍රේන් එක ගන්න ඕන ඉමිග්‍රේෂන් එකට යන්න. ඉමිග්‍රේෂන් එකෙන් අපේ ක්ලියරන්ස් කරගෙන ඉතින් බලන්නකො චූටියා තාම දොයි. මං එයාට ෆ්ලයිට් එකට ඇත්තටම අන්දගෙන ගියේ. හරිම එයාට පහසු ඇඳුම් තමයි අන්දගෙන ගියේ. සොක්ස් දාලා ඒ වගේ. ඉතින් ඕනම කෙනෙක් දන්නවා චැන්ගි සිංගප්පූරු එයාපෝට් එකේ ඉමිග්‍රේෂන් එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද සිංගප්පූරුවේ තියෙන SG arrival card එකක්. ඉතින් ඒක යන්න කලින් අනිවාර්යයෙන්ම ෆිල් කරලා ඔයාලඟ තියාගන්න. එතකොට හරිම ලේසි. ඉතින් අපේ ලගේජස් ක්ලියර් කරගන්න ගමන් හස්බන්ඩ් චූටියා නන් දොයි. ඉතින් ඊට පස්සේ ඉතින් අපි අපේ හොටෙල් එකට ගියා.